මම ජ්‍යොතිෂ්‍යවේදිනී තනුජා සම්මානි. මා අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 නව වර්ෂය තුලා ලග්න හිමියොකට කොහොමද කියලා. ඉතින් කියන්න ඕනේ තුලා ලග්න හිමියන්ටත් මේ ලැබුවා වර්ෂය බොහොම යහපත් වර්ෂයක්, සුබ ඵල දෙන වර්ෂයක් වේවි. මොකද අවුරුද්දක් පුරා අවුරුද්දකට වඩා එක රාශියකින් ගමන් කරන ග්‍රහයන්ගෙන් තමයි අපි වාර්ෂික පලාඵල බොහෝ විට ගෙන එන්නේ. ඉතින් මේ ග්‍රහයන් සුබ ස්ථානවල තැන්පත් වීම නිසා අපිට පේන්න තියෙන්නේ බොහෝ දුරට තුලා ලග්න හිමියන්ට සුබ ඵලදායක වර්ෂයක් කියලා. ඉතින් අලුත් ධන මාර්ග උදා වෙන කාලයක් වේවි. රැකිරක්ෂාවල මෙන්ම ව්‍යාපාරවල දියුණුව උදා වෙන කාලයක් වේවි. සැප පහසුව නෝඩුව ලැබෙන කාලයක් වේවි. අධ්‍යාපන කටයුතු වලට ශුභයි. ඉතින් මේ ගුරු ග්‍රහයා නවවන භාවයේ මේ වර්ෂය පුරා ගෝචරය වෙනවා. නවවන භාවයේ වර්ෂය මැදදී ජූනි මාස 2026 ජූනි මාස දෙවනිදා වන විට 10 වන භාවයට ප්‍රවේශ වෙනවා. ඒ වගේම ලග්නයේ ග්‍රහ ගෝචර ගමන් රටාව බැලුවොත් ලග්නාධිපති ග්‍රහයා තුන්වෙනි රාවි කුජ බුධ සමගින් චතුර්ග්‍රහ යෝගයක් සහිතව ගමන් කරනවා. රාහු ග්‍රහයා පස්වන භාවයේ ගමන් කරනවා. සෙනසුරු ග්‍රහයා 6 වන භාවයේ ගමන් කරනවා. සඳු ග්‍රහයා 8 වන භාවයේ ගමන් කරනවා. කේතු ග්‍රහයා 11 වන භාවයේ ගමන් කරනවා. මේ ග්‍රහ ගමන් ගෝචර රටාව අනුව පෙනී යන්නේ තුලා ලග්න හිමියන්ටත් උදා වූ වර්ෂය ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙන වර්ෂයක් කියලා. ඒ වගේම කියන්න ඕන ප්‍රීතිමත් දුර බැහැර ගමන් බිමන් වන්දනා ගමන් ආදී දෙන්න පුළුවන් වර්ෂයක්. ශිෂ්‍යයින්ට නම් තුලා ලග්න හිමි දුවදරුවන්ට නම් අලුත් උසස් ඉගෙනීම් වලට යොමු විය හැකි කාලයක් වේවි. ඒ වගේම වැඩිහිටි අයට තුලා ලග්න හිමියන්ට තමාගේ භාර්යාවගේ හෝ ස්වාමියාගේ පවුලේ අය සමග ආශ්‍රය ඇතිවන කාලයක් වේවි. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක් වේවි. ඒ වගේම පිට කෙනෙකුගෙන් උපකාර ලැබෙන කාලයක් වේවි. තද ලෙස දුර ගමන් ආදිය ගැන බලපවත්වන බැවින් කල්ැතුව ඒ සඳහා සූදානම් වෙනවා නම් යහපත්. පියාටත් ගුරුවරයාටත් මේ කාලය ඉතා යහපත්. අලුත් උසස් ගුරුවරුන් පූජකවරුන් ආශ්‍රයයට ලැබෙන්න පුළුවන්. වාසනාව උදා වෙන්නේ පිට පළාත්වල ආශ්‍රයයට යාමෙන්. ඒ වගේම රජයෙන් හෝ උසස් අයගෙන්ද අන්‍ය වැඩිහිටි ඥාතීන්ගෙන්ද උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම අලුත් දරු ශිෂ්‍ය ලාභ ලැබෙන කාලයක් වෙනවා. ගෙදරට අවශ්‍ය ගෘහ භාණ්ඩ උපකරණ ආදිය පහසුවෙන් ලැබෙන කාලයක් වේවි. ඒ වගේම තමන්ගේ තත්වයෙන් උසස් වෙන කාලයක් වේවි. සෙනසුරු ග්‍රහයා 6 වෙනි ගමන් කිරීම ඉතා යහපත්. තුලා ලග්නයට යෝගකාරක සුබඵල දෙන ග්‍රහයෙක් තමයි සෙනසුරු. ඉතින් සෙනසුරු මහදශා අන්තර්දශා ගත කරනවා නම් ඔබට මේ කාලේ වඩා යහපත් වේවි. ලෙඩ රෝග තිබුණා නම් මේ වයින් සුවය ලැබිලා ශරීරයේ බර වැඩි වෙන ශරීර සෞඛ්‍ය යහපත් වෙන කාලයක් වේවි. ඒ වගේම දේපල දියුණුවටත් ඉතා යහපත්. ධන ලාභ ලැබෙන්න පුළුවන්. සිතේ කැමති ආකාරයට තමා කැමති විදිහට ගමන් බිමන් යන්නත් ඉඩ අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම නැති වී ගිය වස්තුව නැවත ලැබෙන කාලයක් වේවි. තම බලය පාමින් තමාට සිතෙන ආකාරයට ගෙදරදොර පාලනය කරමින් වාසය කරන්නටද තමාට සිතෙන ආකාරයට ගමන් බිමන් යාමටද ඉඩ පහසුකම් ලැබෙන කාලයක් වේවි. රාහු පස්වැන්නේ ගමන් කරන බැවින් මුදල් අතින් වඩා ශුභ තත්ත්වයක් නෙවෙයි. ටිකක් කරදර පැටලි සහිත වෙන්න පුළුවන් රාහු මහදසා ගත කරන තුලා ලග්න හිමියන් හට. ඒ නිසා ඒ අය තමාගේ කේන්ද්‍රය බලවා වශවත් පිළිවෙත් කරගත යුතුයි. රාහු දශා ගෙවන්නේ නම් තරමක් ඒ අයට අගුණ බවක් පෙන්වනවා. දේශපාලනයේ යෙදෙනවා නම් ඒ අයට මහජන අප්‍රසාදයේ සහිත වෙන කාලයක් වේවි. රවි මහදශා ගත කරන අයට ඉතා යහපත් කාලයක්. උසස් අයගෙන් උදව් උපකාර ලබන්න පුළුවන්. බලාපොරොත්තු ඉෂ්ට වෙන කාලයක්. හීන වී ගිය ධෛර්යය නැවත ලැබෙන කාලයක්. අලුත් වැඩ කටයුතු ආරම්භයටත් ඉතා සුබයි. ඉතින් සිකුරු මහදශා ගත කරන ලග්නාධිපති සිකුරු ග්‍රහය. ඉතින් සිකුරු ග්‍රහය ඔබට සුබ ඵල දෙන ග්‍රහයෙක්. සිකුරු ග්‍රහයා වර්ෂ ආරම්භයේදී 3 වන භාවයේ ගමන් කරනවා. ඉතින් මේ අනුව තේන්න තියෙන්නේ ප්‍රීති උත්සව පවත්වන්න පුළුවන් කාලයක් කියලා. ඒ වගේම සමාජයේ තමගේ තත්ත්වය උසස් වෙන කාලයක්. සැප පහසුද ඇතිවන කාලයක් වේවි. කේතු ග්‍රහයා 11 වන භාවයේ ගමන් කරනවා.
ඒ නිසා විශේෂයෙන් කේතු මහදශා ගෙවනවා නම් මිල මුදල් තත්ත්වය උසස් වෙන්න පුළුවන්. අඩුපාඩුව තිබුණු දේවල් ඒ කියන්නේ බැංකු මුදල් ආදිය නැවත යහපත් පැත්තකට එකතු කරගන්න පුළුවන් වේවි. ආදායම් ලැබෙන මාර්ග වැඩි වෙන්න පුළුවන්. අලුත් ඇඳුම් පැළඳුම් ආභරණ වර්ගද ලැබෙන කාලයක් වේවි. බලාපොරොත්තු රහිත හදිසි ධනලාභ ලැබෙන කාලයක් වේවි. සිතට සැනසීම ගෙන දෙන කාලයක් වේවි. ආගමික පොත්පත් ඉගෙනීමට ඉගෙනීමට ඉඩ ලැබෙන කාලයක් වේවි. ප්‍රසිද්ධ වීම නම හොඳ වීම මේ කාලයේ සිදුවන තව දෙයක් තමයි. ඉතින් තම තත්ත්වය උසස් වීමට හෝ තම තත්ත්වයෙන් ඉහළ යාමට පුළුවන් වෙන කාලයක්. තිබුණාට වඩා රටේ පිළිගැනීමක් ඇති වෙන කාලයක්. තමාට හෝ තම පවුලේ අයට දරු ලාභ ලැබෙන කාලයක් වේවි. දේපල පිළිබඳ ලාභ ලැබෙන කාලයක් වේවි. ඒ වගේම ගෙදර දොර වාසනාව උදා වෙන කාලයක් වේවි. ඔබේ කේන්ද්‍රයේ දැනට සඳු මහ දශාගත කරනවා නම් ඒ අය තරමක් ප්‍රවේශම් විය යුතුයි. වර්ෂ ආරම්භයේ සඳුග්‍රහය 8 වන භාවයේ ගමන් කරනවා. ඒ නිසා ඒ ගැන ඔබ සැලකිලිමත් විය යුතුයි. විශේෂ වශයෙන් කියන්න ඕනේ තුලා ලග්න හිමියන්ට ඉදිරි වර්ෂය යහපත් වර්ෂයක් හැටියට තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔබේ කේන්ද්‍රයේ මා මේ කියන ස්ථානවල සඳුග්‍රහයා පිහිටා ඉන්නව නම් ඔබේ කේන්ද්‍රයේ පෞලිය ජ්‍යොතිර්වේදියා හෝ හොඳ දෛවඥ මහතෙකු හරහා හෝ පරීක්ෂා කරවාගෙන අදාළ පිළිවෙත්වල යෙදෙන්න. ඔබේ කේන්ද්‍රයේ සඳුගායා 6 7 යන භාවවල හෝ 12 වන භාවයේ හෝ සිටිනවා නම් මේ අය ජන්මයේ රාෂ්ට්‍ර කාපල තත්ත්ව බලපාන බැවින් ඒ සඳහා ඔබේ කේන්ද්‍රයේ පරීක්ෂා කරවගෙන අදාළවත් පිළිවෙත්වල යෙදෙන්න. අනිත් තුලා ලග්න හිමියන්ට බොහෝ යහපත් වර්ෂයක් විදියට ඉදිරි වර්ෂය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපි ඔබට මේ වර්ෂය සැලසුම් කරගන්න ජය අංක, ජය දින, ජය වර්ණ හඳුන්වා දෙනවා. ඉතින් ඔබේ මේ ඉදිරි වර්ෂය සැලසුම් කරගන්න ඔබට ජය වර්ණ හැටියට නිල් සහ දම් පැහැය යහපත් කියලා හඳුන්වා දෙන්න පුළුවන්. සුභ අංක හැටියට අංක 6, අංක 8 භාවිතා කරන්න පුළුවන්. සුභ දින හැටියට සිකුරාදා, බදාදා සහ සෙනසුරාදා යන දින භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔබේ ඉදිරි වර්ෂය ඔබට සැලසුම් කරගන්න යහපත් වර්ෂයක් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා 2026 ලැබුවා වූ මේ නව වර්ෂය තුලා ලග්න හිමි ඔබ සියලු දෙනාටම සාමයේ සතුට සෞභාග්‍ය පිරි වාසනාවන්ත වසරක් වේවා කියලා හදපතුලින්ම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.